කවදා හරි හිතලා තිනවද අපේ රටේ අධ්‍යාපනය පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද කියලා? ඉතින් අද අපි කරන්න යන්නේ ওই සංකීර්ණ පද්ධතියේ ගැඹුරටම කිමිදිලා ඒකේ තියෙන ආයතනික ජාලය එකින් එක දිගහැරලා බලන එක. ඔය ප්‍රශ්නේ තමයි අපේ මේ ගවේෂණයේ ආරම්භක ලක්ෂ්‍ය වෙන්නේ. අපි බදමු පාසල් පොතේ ඉඳලා අර විශ්වවිද්‍යාල උපාධිය දක්වාම මේ සම්පූර්ණ ගමන පිටිපස්සේ ඉඳන් පාලනය කරන ක්‍රියාකාරීන් කවුද කියලා. හොඳයි. මේ දවන්ත යන්ත්‍රය තීරුම් ගන්න නම් අපි මුලින්ම යන්න ඕන කෙලින් මේකේ මෙහෙයුම් මධ්‍යස්ථානයට. ඒ කියන්නේ හැම තීරණයක්ම ගන්න, හැම නියෝගයක්ම නිකුත් කරන. අන්න ඒ තැනට. ඔන්න ඕක තමයි මුළු පද්ධතියම පාලන මැදිරිය. අපි හැමෝම දන්න ඉසුරුපාය. රජයේ අර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරන්නේ මෙතනින්. සරලවම කිව්වොත් හැම වාරයක්ම පටන් ගද්දි අතර ලැබෙන අලුත්ම පාසල් පොත් ටික පිටිපස්සේ ඉන්නෙත් මේ අමාත්‍යාංශයම තමයි. බලන්නකෝ. ඒ කියන්නේ ජාතික මට්ටමේ ලොකු ප්‍රතිපත්ති හදන තැන ඉඳලා පොඩි ළමයෙක් අඳින නිල ඇඳුම දක්වාම අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ ශිෂ්‍යෙකුගේ අධ්‍යාපන ගමනේ හැම පියවරකම ඉන්න ආයතනයක්. හරි. අපි දැන් මෙහියුම් මධ්‍යස්ථානය ගැන දන්නවා. එහෙනම් දැන් යමු මේ සම්පූර්ණ පද්ධතියේම නිර්මාණ ශිල්පීන් හම්බ වෙන්න. ඒ කියන්නේ ප්‍රතිපත්ති හදන්න, නීති සම්පාදනය කරන ඉහළම තැන් මොනවද කියලා බලන්න. මේ වගුව දිහා පොඩ්ඩක් බලන්න. මේකෙන් පැහැදිලිවම පේනවා බලය බෙදලා තියෙන ප්‍රධාන කුළුණු තුන මොනවද කියලා. සාමාන්‍ය අධ්‍යාපනයේට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, එහෙම නැත්නම් NEC එක. උසස් අධ්‍යාපනයේට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒ කියන්නේ UGC එක. ඊළඟට වෘත්තීය පුහුණුව පැත්තට ගියොත් තෘතීක එක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ඒ කියන්නේ TVC එක. බලන්න එකිනෙකට වෙනස් ඒත් එක වගේම වැදගත් ක්ෂේත්‍ර තුනක්. හැබැයි මෙහිම දෙයක් තියෙනවා. NEC එක එදිනෙදා පාසල් පාලනය කරන්නේ නැහැ. එයාලගේ කාර්යභාරය ඊට වඩා ලොකුයි. එයාලා තමයි රටේ අධ්‍යාපනයේ අනාගත දිශානතියේ තීරණය කරන මහා සැලැස්ම හදන්නේ. මෑතකදී එලි දැක්වූ අර 2023-2033 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වැදගත් වෙන්නේ අන්නේ ඒ නිසයි. ඒකෙන් තමයි ඉදිරියේදී අපි ඉගෙන ගන්න දේවල් මොනවද කියලා තීරණය වෙන්නේ. නැන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න හීනමවන ඕනෑම කෙනෙක්ට UGC එක කියන්නේ තමන්ගේ අනාගතයට තියෙන දොරටුව වගේ දෙයක්. Z-score එක මත පදනම් වෙලා ඒ දොර අරින්නත් වහන්නත් බලය තින්නේ මේ ආයතනයේ තමයි. හරි. ඊළඟට TVEC එක. මේකෙන් කරන්නේ අර ශාස්ත්‍රීය උපාධියට විතරක් සීමා නොවි දක්ෂතාවයේ, ඒ කියන්නේ ස්කිල් එක මත පදනම් වුණු වෘත්තීන්ට පාර හදන එක. මේ NVQ සහතිකය කියන්නේ හිතන්නකෝ මෝටර් කාර්මික ශිල්පියේ ඉඳලා තුරුතුරු තාක්ෂණය දක්වා ඕනෑම ක්ෂේත්‍රයක පිළිගත් වෘත්තියකෙක් වෙන්න ලැබෙන ටිකට් එකක් වගේ දෙයක්. හරි. අපි දැන් ප්‍රතිපත්ති හදන නිර්මාණ ශිල්පීන්ව දැක්කා. දැන් තමයි නියම වෙලාව මේ මුළු පද්ධතියම දුවවන එන්ජින් කාමරයට ඇතුල් වෙන්න. අපි බලමු මේ දවන්ත යන්ත්‍රය ඇත්තටම ක්‍රියාත්මක කරන ප්‍රධාන කොටස් මොනවද කියලා. NEC සහ NIE. මේක නම් ගොඩාක් දෙනෙක්ට නිතරම පැටලෙන නම් දෙකක්. ඇත්තටම මේ දෙකේ වෙනස මොකක්ද? මේ වෙනස හරියටම තේරුම් ගත්තොත් අර ඉහළින් යන අධ්‍යාපන ප්‍රතිපත්තියක් පන්ති කාමරයේ ඇතුළට එන හැටි හරියම පැහැදිලිව තේරුම් ගන්න පුණම් වෙනවා. මෙන්න මේකයි තීරණාත්මකම කාරණය. මෙහෙම හිතමුකෝ NEC එකෙන් තීරණය කරනවා අපි යන්න ඕනේ කොහාටද කියලා. ඒ කියන්නේ ගමනාන්තය. එතකොට NIE එකෙන් කරන්නේ අන්නේ ගමනාන්තයට යන්න ඕනේ හොඳම පාර පෙන්නන සිටිය මදින එක. එකක් ප්‍රතිපත්තිය, අනික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම. ඒ කියන්නේ පළවෙනි වසරේ ඉඳලා 13 වෙනි වසර දක්වා අපි ඉගෙන ගන්න හැම විෂයකම හිතන්නකෝ විද්‍යාව පාඩමේ ඉගෙන ගන්න කරුණු ටිකේ ඉඳලා ඒක උගන්වන ගුරුවරයාට දෙන උපදේශ පොත, ඒ කියන්නේ ටීචර්ස් ගයිඩ් එක දක්වාම හැම දෙයක්ම එන්නේ මහරගම තියෙන මේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමයි. මේක හරියට නිෂ්පාදන දාමයක් වගේ තමයි. බලන්න පියවර 1 NIE එකෙන් විෂය නිර්දේශය, ඒ කියන්නේ අර බ්ලූප්‍රින්ට් එක හදනවා. පියවර 2 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඒ බ්ලූප්‍රින්ට් එකට අනුව පොත් මුද්‍රණය කරලා රට පුරාම බෙදා හරිනවා. ඊට පස්සේ අන්තිම පියවර විභාග දෙපාර්තමේන්තුව අර පොත්වල තියෙන දැනුම මනින්න විභාග පවත්වනවා. බලන්නකෝ ඒ ආයතන තුනේ තියෙන පරිපූර්ණ සම්බන්ධය. හරි. උසස් පෙළ ඉවර වුණාට පස්සේ හැම ශිෂ්‍යයෙක්ගේම ජීවිතයට එනවා හරිම තීරණාත්මක දෙමංසලක්. ඉතින් අපි දැන් බලමු මේ දෙමංසලෙන් තෝරගන්න තියෙන ප්‍රධාන පාරවල් දෙක මොනවද කියලා. මෙතනදී තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ මාර්ග දෙකම එක වගේම වටිනවා කියන එක. එකපාරක් UGC එකක යටතේ තියෙන විශ්වවිද්‍යාලය හරහා ශාස්ත්‍රීය දැනුම සහ පරීක්ෂණ පතට යනවා. අනිත් පාර TVS එක යටතේ ප්‍රායෝගික කුසලතා, ඒ කියන්නේ practical skills දියුණු කරගෙන කෙලින්ම රැකියාව වෙළඳපොළට යන්න අවස්ථාව දෙනවා.
මෙතන එකක් අනකට වඩා හොඳයි කියලා දෙයක් නෑ. වැදගත්ම දේ තමයි Tamanට වඩාත්ම ගැළපෙන පාර තෝරගන්න එක. ඔන්න ඔය වෘත්තීය පුහුණු පැත්තේ හරිය තමයි මේ ආයතන 3. VTA එකෙන් ඒ කියන්නේ වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුලුල් පරාස්සික තරුණ පුහුණු අවස්ථාව ලබා දෙනවා. නයිට් හැයක එහෙම නැත්නම් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ කර්මාන්තාශ්‍රිත පුහුණුවට සරලවම වැඩ කරන ගමම් ඉගෙන ගන්නකට. ඊළඟට DTET එකෙන් ඒ කියන්නේ තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවෙන් රට පුරා තියෙන තාක්ෂණික විද්‍යාල ජාලය කළමනාකරණය කරනවා. හොඳයි. දැන් අපි ප්‍රතිපත්ති හදන අය කවුද, විෂය නිර්දේශ හදන අය කවුද කියලා දන්නවා. ඒත් මෙන්න ප්‍රශ්නය. කොළඹ ඉඳන් ගන්න මේ වගේ තීරණයක් රටේ ඈතම කෙළවරක තියෙන පාසලක පොඩි පන්ති කාමරයක් ඇතුළට එන්නේ කොහොමද? අපි බලමු ඒ පරිපාලන දාමේ දිගහැරෙන හැටි. ඔන්න ඔය විදියට තමයි එදා මේ ක්‍රියාත්මක වෙන්නේ. මධ්‍යම රාජ්‍ය අමාත්‍යාංශයෙන් පටන් අරගෙන පළාත් මට්ටමට, එතනින් කලාප මට්ටමට, ඊළඟට කොට්ටාශ මට්ටමට, අන්තිමටම පාසලේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය අතර ප්‍රතිපත්තිය කියන ගමන තමයි මේ. ඉතින් මේ හැම මට්ටමක්ම අත්‍යවශ්‍යයි අර තුරුතුරු ටික හරියටම පල්ලෙහාටම ගලාගෙන යන්න. ඉතින් අන්තිමට හිතන්න මෙහෙම ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. අපි මේ කතා කරපු දැවැන්ත ව්‍යුහය මේ වේගයෙන් වෙනස් වෙන ලෝකයට කොයිතරම් දුරට සූදානම්ද? 2026 ඉඳන් එන්න තියෙන අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක මේ දැවැන්ත යන්ත්‍රය දැනටමත් ටිකින් ටික වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා මේ වෙනස්කම් ගැන අවධානයෙන් ඉන්න එක රටේ අනාගතය ගැන හිතන අපි හැමෝටම ගොඩක් වැදගත් වෙනවා.